දුෂේනි මියුරන්ගේ වගේම සචින් ලියනගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රිය යුවලක්. පසුගිය කාලෙදි නම් මේ දින ගැන ගොඩක් දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ කතා කළා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ දුෂේනි මායාවී ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීම නිසා. එකට දෙපැත්තෙන්ම නොයෙකුත් කතා කිව්වත් අන්තිමට උනේ දුෂේනි මායාවී ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීම විතරයි. ඒ නිසාම මේ වන විට මායාවී ටෙලි නාට්‍ය තිබුණු ජනප්‍රියත්වයත් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ දේවල් කොහොම වුණත් ඒ හැම වෙලාවකම සචින් දුෂ්‍යන් ළඟින්ම හිටපු එක ගැන නම් හැමෝම දැක්කා. ඒ විතරක් නෙවෙයි ඒ ගැන ගොඩාක් ප්‍රසාදයෙන් කතා කළා. මේ වගේ ආදරවන්තයෙක් හැමෝටම ලැබෙන්න ඕනි කියලා ගොඩාක් තරුණියන් අදහස් දක්වලා තිබුණා. එහෙම හිටපු මේ දෙන්න පසුගිය දවසක ජපානයේ තනි වෙන්න හිතලා. සමහර විට පසුගිය කාලෙදී මුහුණ දෙන්න අහන්න උණු කතා නිසා රිදුණු හිත හදාගන්නත් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒ රටේ ලස්සන තැන් ගොඩක අතරමං වුණු දුෂේනි වගේම සචින්ගේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ වගේ දැක ගන්න පුළුවන් වුණා.